ආයුබෝවන් යාළුවනේ අද ටෙච්වෙත් යසිරුවා චැනල් එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ඔයාලගේ දෛනික ජීවිතයේ වැඩ පහසු කරගන්න පුළුවන් ගොඩක් අය දන්නේ නැති රහස් වෙබ් අඩවි පහක් ගැන. ඔයා ශිෂ්‍යයෙක් වුණත් ඔෆිස් එකක් වැඩ කරන කෙනෙක් වුණත් මේ වෙබ් අඩවි පහෙන් ඔයාගේ කාලය ගොඩක් ඉතිරි කරාවි. විශේෂයෙන්ම අන්තිමටම කියන වෙබ් අඩවිය නම් ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන එකක්. ඉතින් අපි බලමු මොනවද මේ වෙබ් අඩවි කියලා. අපේ ලයිස්තුවේ පළමු වෙනි එක තමයි tinywow.com. මේක හරියට ස්විස් පිහියක් වගේ. ඔයාට PDF එකක් වර්ඩ් කරන්න ඕනද, වීඩියෝ එකක් බෑග්‍රවුන්ඩ් එක අයින් කරන්න ඕනද, එහෙමත් නැත්නම් පින්තූරයක් ක්වොලිටි එක වැඩි කරන්න ඕනද, මේ හැමදේම මේ එකම වෙබ් අඩවියෙන් කරගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ හැම ටූල් එකක්ම සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන එක. බලන්න මේකේ PDF tools, video tools, image tools කියලා වෙනමම තියෙනවා. ඔයාලා තියෙන්නේ ෆයිල් එක අප්ලෝඩ් කරන්න විතරයි. දෙවැනි වෙබ් අඩවිය තමයි dictation.io. ඔයාට මොකක් හරි ලොකු ලිපියක් සිංහලෙන් ටයිප් කරන්න තියෙනවා නම් දැන් ඒකට පැය ගණන් රිදෙන්න ටයිප් කරන්න ඕන නැහැ. ඔයාට තියෙන්නේ මේ වෙබ් අඩවියට ගිහින් සිංහල භාෂාව තෝරලා මයික්‍රොෆෝන් එකට කතා කරන්න විතරයි. ඔයා කියන දේ ඒ වෙලාවෙම අකුරු බවට පත්වෙනවා. මේක අසයින්මන්ට් කරන අයට සහ ලිපි ලියන අයට මරු භාණ්ඩයක්. තුන්වැනි එක තමයි tempmail.org. ගොඩක් වෙලාවට අපිට වෙබ් අඩවි වලට රෙජිස්ටර් වෙන්න වෙනවා. හැබැයි හැම තැනටම අපේ පෞද්ගලික ඊමේල් එක දෙන එක අනාරක්ෂිතයි. මොකද පස්සේ ඒ වගේන් ස්පෑම් ඊමේල්ස් ගොඩක් එන්න පුළුවන්. මේ වෙබ් අඩවියෙන් ඔයාට තාවකාලික ඊමේල් එකක් දෙනවා. ඒක පාවිච්චි කරලා ඕනෑම තැනක රෙජිස්ටර් වෙලා වැඩේ ඉවර වුණාම ඒ ඊමේල් එක අමතක කරලා දාන්න පුළුවන්. ඔයාගේ ඉන්බොක්ස් එක පිරිසිදුව තියාගන්න මේක හොඳම විසඳුමක්. හතරවැනි එක 123apps.com. ඔයාගේ පරිගණකේ හෙවි සොෆ්ට්වෙර්ස් නැත්නම් මේ වෙබ් අඩවිය ඔයාට සුපිරිම වීඩියෝ සහ ඕඩියෝ එඩිටර් කෙනෙක් වෙනවා. වීඩියෝ එකක් කට් කරන්න, ක්‍රොප් කරන්න, වොලියුම් එක වැඩි කරන්න, නැත්නම් වීඩියෝ එකක් ස්ලෝ මෝෂන් කරන්න වගේ ගොඩක් දේවල් මේකෙන් ඔන්ලයින් කරගන්න පුළුවන්. කිසිම සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරගන්නේ නැහැ. අන්තිම එක තමයි archive.org. මේක අන්තර්ජාලයේ තියෙන පුස්තකාලයක් වගේ. ඔයාට ඕනෑම වෙබ් අඩවියක් අවුරුදු 10ක් අතර පහන සහක් අතර කලින් තිබුණේ කොහොමද කියලා බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අන්තර්ජාලයෙන් අයින් කරපු පොත්, සින්දු සහ වීඩියෝ ලක්ෂ ගණනක් මෙතන තියෙනවා. මේක ඇත්තටම අන්තර්ජාලයේ කාල යන්ත්‍රයක් කිව්වොත් නිවැරදියයි. ඉතින් යාළුවනේ, මේ වෙබ් අඩවි පහ ඔයාට වැඩියෙන්ම වැදගත් වෙන්නේ මොකක්ද කියලා පහලින් කොමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඔයාගේ යාළුවත් එක්ක ෂෙයා කරන්න. තවත් මේ වගේ ටෙක් වීඩියෝ බලන්න ටෙක් විත් යාසිරුව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම යසිරු, ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.